හරි. මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වායු ප්‍රසාරණයට අදාළ ලස්සන ප්‍රැක්ටිකල් එකක්. මම එක වාදනයකට දානවා අයිස් කැට. අනිත් වාදනයකට දානවා උණු වතුර. දෙකටම එකම වගේ බෝතල් එකක් දාලා බැලුන් දෙකක් උඩින් හයි කරනවා. අපි දැන් ප්‍රැක්ටිකල් එක කරලා බලමු මේක ලැබෙන නිරීක්ෂණ කොයි වගේද කියලා. කොහොමද ළමයි අපේ ප්‍රැක්ටිකල් එක? සාර්ථකයි නේද? මෙන්න මේ උණු වතුර තියෙන වාදනයේ තියෙන බැලුම් බෝලේ පිම්මුණා. ඇයි ළමයි ඒක එහෙම උනේ? වායු ප්‍රසාරණය නිසා ළමයි උෂ්ණත්වය වැඩි වීමත් සමග මෙන්න මේ බෝතලේ ඇතුලේ තිබ්බ වායුව ප්‍රසාරණය වුණා. ඒ වැඩි වෙච්ච ප්‍රසාරණය වෙච්ච වායුව මෙන්න මේ බැලුම් බෝලේ ඇතුලේ එක්රැස් වුණා. ඒ නිසා තමයි මෙන්න මේ බැලුම් බෝලේ පිම්මුනේ ළමයි. අපි ඉස්සරහට තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙමු.